නපුරු 16 ඔබේම වචන වලින් ඔබ විනිශ්චය කරමින් මේ නපුරු 16ට කියන වාක්‍යයක් ඔබේම වචන වලින් ඔබ විනිශ්චය කරනවා. ඒ නිසා අද දවසේදී ටිකක් ප්‍රවේශම් වෙන්න. අපිව මිනිස්සු මයින්නේ අපි කතා කරන වචන වලින්. අපේ සමහර වචන හොඳ වචන නෙමෙයි. යටි අරමුණු යටි න්‍යාය පත්‍රයන් අන්තර්ගත වෙච්ච අහංකාර උද්දච්චකම් වචන අපේ කටින් පිට වෙනවා. තව කෙනෙකුව නැගිටවනවා වෙනකොට තව කෙනෙකුව මරලා දාන වචන අපේ කටින් පිට වෙනවා. සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, අම්මා තාත්තා දුව පුතා ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. අසල්වාසීන් යාළු මිත්‍රයෝ ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ඇතුළේ පවා වෙන්න පුළුවන්. ඔබේ සමහර වචන ආශිර්වාදිත වෙන්න ඕන මතක තියාගන්න. මොකද ඔබ යම් වචනයක් අතින් පිට කරපුවාම ඒ වචනය ආය ගන්න බෑ. නිසා නිතරම ඔබ සමාජගත කරන්න ඕනේ සුබවාදී ධාර්මික ආශිර්වාදිත වචනමයි. ඒක දැඩිව හිතේ තියාගන්න. ඔබේ එක වචනයකින් හරි යම් කෙනෙක් වැටුනොත්, මැරුණොත්, කඩා වැටුනොත් ඒ වගකීම ඔබ ගන්න කැමතිද? ඔබට දෙසුවේයි.